ඉතින් ඔයාලට කොහොමද? මම අදත් අලුත් රෙසිපියක් අරගෙන ඔයාලව හම්බ වෙන්න ඇවිල්ලා ඉන්නේ. වීඩියෝ එකට යන්න කලින් මං ඔයාලගෙන් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. දැන් වීඩියෝ එකට යන්. මේ මම පරිප්පු කප් එකක් ගත්තා. මේ පරිප්පු කප් එක හොඳට සෝද ගන්නවා ඉස්සරලා. සෝදගෙන විනාඩි 2ක් විතර වගේ පෙඟෙන්න තියෙනවා. විනාඩි 2ක් 3ක් උඩරිමෙන් පෙඟුනහම ඇති. ඊට පස්සේ මේ අල්ල බලනකො මේ පරිප්පුවට දෙකට කැඩෙනවා. ඒ කියන්නේ මේ පරිප්පු පෙඟිලා හොඳටම ඇති. පරිප්පු ටික පොඟවගෙන අරගෙන මම මේකට ඊට පස්සේ අවශ්‍ය දේවල් එකතු කරගත්තා. මාමු මිරිස්, කරපිංචා, ලුණු, වියලි මිරිස් කරල් දෙක, ඒ වගේම ලුණු ටිකක් අඹරලා කපලා ගත්තා. දැන් මේ පරිප්පු ටික අඹර ගන්න නැස්ති වෙන්නේ මම බ්ලෙන්ඩ් එකක් ආදාරෙන් පරිප්පු ටික අඹර ගත්තා. මේක මම හොඳට අඹර ගත්තා. එච්චර කෑලි හිටින්නේ නැති වෙන්න. ඊට පස්සේ මම මේ අඹරගත්තු පරිප්පු එකට ලුණු, කරපිංචා, අමු මිරිස්, ඒ වගේම මම කෑලි කපලා ගත්තු වියලි මිරිස් ටික, ඒ වගේම ලුණු ටිකක් එකතු කරගත්තා. මේ ටික හොඳට එකතු කරගෙන අනා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේ පරිප්පු ඩෝ එක අරගෙන ඒකෙන් පොඩි පොඩි කොටස් අරගෙන වඩේ හැඩයට හදා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ ටික ටිකක් මෙහෙම හදලා ඉවරලා තියාගත්තාට පස්සේ ඉක්මනට දාලා බෙද ගන්න අපිට පහසුයි. ඒ නිසා මම මුලින්ම මේ විදිහට පරිප්පු වඩේ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ තෙල් තාච්චියක් ලිපේ තියලා රත් වෙච්ච තෙල් එකට පරිප්පු වඩේ ටික එකතු කර ගන්නවා, බෙද ගන්න. මේ හොඳට මතක තියාගන්න ඕනේ පරිප්පු වඩේ බදින්න ගත්තාම මේ හොඳට තියෙන්න නම් අඩුම ගින්දරේ පුළුවන් තරම් ගින්දර අඩු කර ගන්න ඕනේ. ටිකක් වෙලාවක් ගත වුණාට කමක් නැහැ බැදෙන්න. මොකද මේ වගේ මැද අමු හිටිනවා නැත්නම්. ඒ නිසා වැඩි කාලයක් අරගෙන හොඳට දෙපැත්ත දදාම බැද ගන්න ඕනේ. මේ බලමු හොඳට රන්වන් පාටන මේක සාමාන්‍යයෙන් මම විනාඩි 5ක් විතර වගේ බැදගත්තා. එතකොට තමයි මේ ගානට ආවේ. ඉතින් දැන් මේ වඩේ ටික බැදිලා ඉවරයි. මම මේ වඩේ ටික අයින් කර ගන්නවා තෙල් එකෙන්. මේ විදිහට මම මගේ වඩේ ඔක්කොම ටික බැදගත්තා. ඔක්කොම ටික බැදගත්තට පස්සේ දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. හොඳට ක්‍රිස්පියට තියෙනවා. ඉතින් දැන් මේ මම බැදගත්තු වඩේ ටික මම ඒකට මිරිස් කරල් ටිකක් බැදගත්තා. ලුණු ගෙඩියකුත් කපලා ගත්තා. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. මම ඔයාලට කියනවා පොඩි අයට කඩේවල් වල තියෙන ඒවා දෙන්න නැතුව ඔයාලගේ අතින්ම හදලා දෙන්න. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. මේ අඩු ගින්දරේ බෙදපු නිසා හොඳට තැම්බිලා තියෙන්නේ ඇතුළත් එක්කම. ඉතින් ඔයාලා මාත් එක්ක එකතු වෙනවට බොහොමත්ම ස්තුතියි. මං නැවතත් කියනවා ඔයාලට මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා දෙන්න. බෙල් නොටිෆිකේෂන් එකත් ඔන් කරන්න. ඉතින් අදට ගිහින් එන්නම් ඔයාලට බොහොමත්ම